ආයිබෝවන් ඔයාලා හැමෝටම මම මේ තෙමු එකෙන් බඩු ටිකක් ඕඩර් කරා අපිට අවශ්‍ය වෙන දේවල් තමයි මේ හැබැයි මේක මේ ලංකාවට නෙමෙයි මම ඕඩර් කරේ මම ඉන්න මේ රටට තමයි ඕඩර් කරේ ඔයාලටත් මේක බලා ගන්න පුළුවන් මේ ක්වොලිටිය කොහොමද සහ මේ මිල ගණන් මට මේ රටට ගද්දි වෙලා තියෙන්නේ කීයද කියලා. හරි එහෙනම් මේ ටික එකින් එක බලමු මොනවද මේ ඇතුළත් වෙලා තියෙන්නේ කියලා. මුලින්ම බලමු මම මෙන්න මේ ඕඩර් කරපු 1 වොට් රෙසිස්ටර් වොට් එකේ රෙසිස්ටර් තමයි මෙතන තියෙන්නේ. මේකේ වැලියු ටික සටහන් වෙලා තියෙනවට පේනවා ඇති 0.1 ඕම්ස් වල ඉඳලා මේ විදිහට වැලියුස් ටික තියෙනවා 750 ඕම්ස් වෙනකම් මේ R දාලා තියෙන්නේ ඕම්ස් වලට මේකේ K නැහැ. මට මේ ඔයාලට හදන්න තියෙන සර්කිට් එකකට මේ රෙසිස්ටර් වර්ගයක් අවශ්‍යලා තමයි මම මේ විදිහට ඕඩර් කරේ. අපි බලමු මේකේ මේ රෙසිස්ටර් වැලියුස් එකකින් කීය ගානේ මට රෙසිස්ටර් කීයක් ඇවිල්ලා තියෙනවද කියලා. ක්වොලිටියටම තියෙනවා හැබැයි සුපිරිය. එතකොට එකකින් තියෙනවා 1 2 3 4 5 6 7යි. 1 2 3 4 5 6 7යි. 7 ගානේ තමයි තියෙන්නේ. බලමු 7 ගානේ කීයක් තියෙනවද කියලා. 1 2 මේවයි මේ වැලියුස් මේ සටහන් කරලා තියෙනවා දන්නේ නැති කෙනෙකුට බලා ගන්න පුළුවන් හැමදේම. ඉතින් මේ එක රෙසිස්ටරකින් රෙසිස්ටර් 7 ගානේ 30ක් තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම 210ක් තියෙනවා මෙතන රෙසිස්ටර්. මම ඕඩර් එක දැම්මේ මේ තියෙනවට පේනවා ඇති ඒ විදිහටම පාර්සලේ සහ රෙසිස්ටර් ටික මෙතන සටහන් වෙලා තියෙනවා. මෙහි සල්ලි වලින් තමයි මේ සටහන් වෙලා තින්නේ. ඩිරාම් 11.88ක් විදිහට තමයි මේ රෙසිස්ටර් 210ටම වෙලා තියෙන්නේ. මේ පොඩි රෙසිස්ටර් නෙමෙයි මේ 1 වොට් රෙසිස්ටර්. හරි එහෙනම් මේ ඊළඟ එක බලමු මොනවද කොහොමද කියලා. හරි ඊළඟ පාර්සලය තමයි මේ සෙනර් ඩයෝඩ් 250ක බන්ඩල් එකක්. මේකේ මේ වැලියුස් ටික ඔයාලට පේනවා ඇති මෙතන 3 වෝල්ට් වලින් පටන් ගන්නෙ 33 වෝල්ට් වෙනකම්ම තියෙනවා. අපි මේක ඕපන් කරලා බලමු මේ එක වැලියු එකකින් සෙනර් ඩයෝඩ් කීයක් තියෙනවද කියලා. ආයෙවත් මේ තව බෑග් එක දාලා තියෙනවා. මේවත් මේ සටහන් කරලා තියෙනවා මේ ඩයෝඩ් එකේ බලා ගන්නත් පුළුවන්. ඉතින් නැත්තම් මම අර ඔයාලට කියලා දීපු මේ LED ටෙස්ටර් එකකින් පුළුවන් ඔයාලට මේ වෝල්ටේජ් එක කීයේවද කියලා බලා ගන්න. මේවයි මේ සටහන් කරලා තියෙනවා 3 වෝල්ට් 3.3 වෝල්ට් ඒ වගේ සෙනර් ඩයෝඩ් ටික. ඉතින් එකකින් තියෙනවා 1 2 3 4 5 6 7 8 9 10. ඉතින් මෙතන මේ එක වැලියු එකකින් සෙනර් ඩයෝඩ් 10 ගානේ 250ක් ඇවිල්ලා තියෙනවා. එතකොට වැලියුස් 25ක් කියලා තමයි මෙතන මේ සටහන් වෙලා තියෙන්නේ. වැලියු 25ක් තියෙනවා කියලා තියෙනවා. 1 වොට් සෙනර් 3 වෝල්ට් වල ඉඳලා 33 වෝල්ට් වෙනකම් සෙනර් ඩයෝඩ් ටික තියෙනවා. කියන්න තරම් වරදක් නැහැ. අපි සාමාන්‍ය වෙළඳ පොලින් ගන්න විදිහටම කිසිම වෙනසක් නැතුව ඒ විදිහටම තියෙනවා. එතකොට මට මේ සෙනර් ඩයෝඩ් 250ටම වෙලා තියෙනවා දිරාම් 22ක්. ඉතින් මේක හරියටම රුපියල් වලින් බලනවා නම් 84න් වැඩි කරා නම් මේ 22 ලංකාවේ මුදල කීයක් වෙනවද කියලා බලා ගන්න පුළුවන්. හැබැයි ලංකාවේ මං හිතන්නේ මීට වඩා අඩුවට ගන්න පුළුවන් වෙයි. මොකද මේ රටවල් වල මේ මුදල් එකකත් එක්ක බලද්දී අපිට මේවා ලොකු ගාණක් වෙනවා. ඉතින් එහෙම බලලා සාමාන්‍ය මේ රටවල් වලට මේවා ඔන්ලයින් වත් කඩේකින්වත් ගන්න බෑ. සමහරට ලංකාවේ තියෙන ආර්ථිකයත් එක්ක ලංකාවට මීට වඩා අඩුවෙන් අපට ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. බලන්න ඔයාලා සාමාන්‍යයෙන් මෙතන 22යි වැඩි කරලා 84න් එතකොට මේ සෙනර් ඩයෝඩ් 250ටම වෙච්ච ගාන ඔයාලට රුපියල් වලින් බලා ගන්න පුළුවන්. හරි එහෙනම් මේ ඊළඟට බලමු මොනවද කියලා. ඊළඟටත් තියෙනවා රෙසිස්ටර් තියෙන එකෙත් ඒකේ ලොකු රෙසිස්ටර් ප්‍රමාණයක් නැහැ. මම මේකේ මට මතක විදිහට 10ක් වගේ තමයි කැලේ තිබුණේ. බලමු 1 2 3 4 5 6 7 8 9 10. ඔව් රෙසිස්ටර් 10යි තියෙන්නේ. 330 ඕම්ස් ආට පේනවා ඇති 330 ඕම්ස් වොට් 3 රෙසිස්ටර් 10ක් වෙනම ඕඩර් කරා. මේකත් මේ ඔයාලට මේ ඉස්සරහට බලා ගන්න පුළුවන්. මේක යොදා ගන්න හදන සර්කිට් එකක් තියෙනවා. ඒක ගැනත් මම ඉස්සරහට මේ වීඩියෝ එකකින් කියලා දෙන්නම් මොකක්ද කියලා. හරි මේකට ගාන බලමු අපි කීයක් වෙලා තියෙනවද කියලා. මේ තියෙන්නේ මේකට වෙච්ච ගාන මේකට ඩිරාම් 5යි 732ක් වගේ තමයි වෙලා තියෙන්නේ. රෙසිස්ටර්
3 වෝට් එක 3යි වෝට් රෙසිස්ටර් 10ට. ඉතින් මේක 84න් වැඩි කරාම ඒ කියන්නේ අද පවතින රේට් එක ඒ ගාන බලා ගන්න පුළුවන් රුපියල් වලින් කීයක් වෙනවද කියලා. හරි. හරි ඊළඟට බලමු මොනවද කියලා. ඊළඟට මෙන්න මේ වගේ එකක් ඕඩර් කරා මේ සර්කිට් බෝඩ් රඳවන්න තුවාල වෙන්න තියෙන මේ විදිහට ක්ලිප් මේක සාමාන්‍යයෙන් මැග්නට් මේක මොකක් හරි ලස්සනට මෙහෙම අලවන්න පුළුවන් අලවලා පුළුවන් මැග්නට් එකේ බෝඩ් එක රඳවන්න. ඉතින් මේ කැලි 3ක් වගේ තමයි මම ඕඩර් කරේ මැග්නට් එක. මේක බලමු මැග්නට් තියෙනවද කියලා. ඔයාලට පේන මැග්නට් මේ කැලි 3ට වෙලා තියෙනවා 5යි 779 ඩිරම් වලින්. ඉතින් මේවා මේ ෆ්‍රී shipping දාන්න පුළුවන් ගොඩක් බඩු මේ ඒකලා කියන ගානට වඩා සෙට් වුණාම ලංකාවටත් මම හිතන්නේ ෆ්‍රී shipping ගන්න පුළුවන්. එයාලා දෙනවා මේ අඩුම ගන්න පුළුවන් ප්‍රමාණයක් ඒ ප්‍රමාණයට ගත්තාම ඉතින් මේවා ඔක්කොම මම ෆ්‍රී තමයි shipping මට වැටලා තියෙන්නේ. බලමු ඊළඟට මොනවද කියලා. ඊළඟට තියෙනවා transistor C5243යි Toshiba කියලා නම් ගහලා තියෙනවා. සාමාන්‍යයෙන් අර අපිට තේරෙන බරත් එක්ක හොඳයි කියලා තේරෙනවා මේ made in Japan. කෝකටත් අපි මේක පොඩ්ඩක් චෙක් කරලා බලමු මීටරින් මේ ඔන්ලයින් ඕඩර් කරපුවානේ. මේ පරණයි වගේ ටිකක්. C5202යි 19යි 43 2යි 5200. හොඳයි. මීටර් රේට් නම් ඉතින් වැඩ කරනවා කිසිම අවුලක් නැහැ. අපි බලමු ඉස්සරහට මේවා යොදාගෙන තියෙන සර්කිට් කීපයක් හදන්න. ඒවත් මේ ඔයාලට මගේ ඉලෙක්ට්‍රොනික ලෝක YouTube channel එකකින් බලා ගන්න පුළුවන් වෙයි මොනවද ඒ සර්කිට් කියලා. මේ ට්‍රාන්සිස්ටර් 4ට මට වෙලා තියෙනවා දිරම් 20ක් මිල නම් ඉතින් ටිකක් වැඩි. මේක ගහලා තියෙන මිලටත් වැඩිය. ඒ කියන්නේ 81ක් තමයි මේ 20ට දාලා තියෙන්නේ මේ ඔෆර් එකක් විදියට. සමහර විට හොඳ වෙන්නත් පුළුවන්. කෑලි 4ටම 20යි 736ක් වෙලා තියෙනවා ඩිග්‍රෑම් වලින්. ඉතින් රුපියල් වලින් බලන්න 84න් වැඩි කරන්න වෙනවා මේක කීයද කියලා රුපියල් වලින් බලා ගන්න පුළුවන්. හරි එහෙනම් මේ ඊළඟ දේ බලමු මොනවද කියලා. ඊළඟට තියෙනවා මයිකා ප්ලේට් නෙවෙයි මේක මයිකා ප්ලේට් එක කැඩෙනවනේ. මේක ඔයාලා දැක්කලා ඇති මේ රබර් වගේ එක. සිලිකන් වගේ එක. මේක හොඳට මේ IC එක තද වෙනවා සහ මේ හොඳට හැමතැනම මේ ප්‍රෙස් වෙලා හොඳට හේතු වෙනවා. ඉතින් මේ කෑලි 100ක් තියෙනවා මේක. මට මේ පොඩ්ඩක් වැරදුනා මේක දාද්දි මේ 5200ට තමයි මම දැම්මේ. හැබැයි ඊට ටිකක් පොඩි එක තමයි ඇවිල්ලා තියෙන්නේ. අවුලක් නැහැ මේක ලොකු ගාණක් වෙන්නේ නැහැ. මම හිතන්නේ මේ කෑලි 100ටම මට උනේ කීයද දන්නවද? 7යි 757යි. මයිකා ප්ලේට් කෑලි 100ටම. ගොඩක් තියෙනවා කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. හරි ඊළඟ බලමු ගම් එක. මේක තුඩ වගේ තියෙනවා මේක මේ යකඩ අලවන්න පුළුවන් කියලා තමයි කිව්වේ. මෙටල් වෝඩ් ප්ලාස්ටික් ඒ කියන්නේ මේ යකඩයි ලෑලි එතකොට ප්ලාස්ටික් වගේ જાති අලවන්න පුළුවන් කියලා තමයි සටහන් වෙලා තියෙන්නේ. මේකත් මේ නිකන් ටෙස්ට් කරන්න වගේ දැම්මේ. මම හිතන්නේ සුපර් ග්ලූ වගේ ගම් එකක් වෙන්න ඇති. කෝකටත් අපි බලමු මේ හොඳ නරක පසුව මම ඔයාලට මේ කියන්නම් කොහොමද මේක හොඳ නරක කියලා. ඔව් මේ තියෙන ඔයාලට පේනවාද මේ යකඩ පටිත් අලවන්න පුළුවන් කියලා ඒක ගහලා තියෙනවා. මේක වෙලා තියෙනවා මට මේ 7යි 766ක් දිරම්. දැන් රුපියල් වලින් බලන්න 84න් වැඩි කළා තමයි බලන්න ඕන කීයද කියලා. හරි ඉතින් ඔය වගේ බඩු ටිකක් තමයි මම ඔන්ලයින් ඕඩර් කරේ. මේ ඉදිරියට ඔයාලට මේ වීඩියෝ ටිකක් අරගෙන එන්න තියෙනවා. ඒවට අවශ්‍ය බඩු කොටස් ටිකක් මදි වෙලා තිබුණා. ඒවා තමයි මේ අද ඕඩර් කරේ. ඉතින් මට හිතුණා මේවයි හොඳ නරකත් ඔයාලා අතර බෙදා ගන්න කොහොමද කියලා සහ මිල ගණන් එක්ක. ඉතින් ලංකාවට ඕඩර් කරනවා නම් මේවා ෆ්‍රී shipping දාන්න පුළුවන්. එමු එකේ ඔයාලා ගන්න ඕන ලිමිට් එකක් තියෙනවා. ඒ ලිමිට් එකට දාගත්තාම ඔයාලට ෆ්‍රී shipping ගන්න පුළුවන්. ඉතින් එහෙනම් බලමු අලුත් වීඩියෝ එකකින් මොනවද
ඉස්සරහට වෙන්න තියෙන්නේ කියලා එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ජය වේවා